අපි අද වීඩියෝෙන් කතා කරමු PDCA වක්‍රය ගැන. මොකක්ද PDCA වක්‍රයක් කියලා කියන්නේ? PDCA වක්‍රයක් කියලා කියන්නේ නිෂ්පාදන, සේවා සහ අනෙකුත් ආයතන ක්‍රියාවලීන් අඛණ්ඩව වැඩි දියුණු කිරීමට උපකාරී වන මෙවලමක්. මේ continuous improvement එහෙමත් නැත්නම් අඛණ්ඩ වැඩි දියුණු කිරීම සඳහා වන පියවර 4ක වක්‍රයක්. මේකටම තමයි ඩෙමින් සයිකල් කියලා කියන්නේ. ඒකට හේතුව තමයි මේක වැඩි දියුණු කරේ 1950 දී තත්ත්ව කළමනාකරණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වුණ ඩොක්ටර් විලියම් එඩ්වර්ඩ්ස් ඩෙමින් මහත්මයා. සමාගමක නිෂ්පාදන පිරිවැය අවම කරලා නිෂ්පාදන ගුණාත්මකභාවය වැඩි කිරීම කියන ඉලක්කය පදනම් කරගෙන තමයි මේ සංකල්පය නිර්මාණය කරලා තියෙන්නේ. මේ දේ නිසා පාරිභෝගිකයන්ට හොඳ සේවාවක් නිෂ්පාදනයක් සපයන්න පුළුවන් වෙනවා. ඉතින් පාරිභෝගික ආකර්ෂණය වැඩි කරන්න ඒක හේතුවක්. අපි මුලින්ම බලමු අපිට PDCA සයිකල් එක වැදගත් වෙන්නේ ඇයි සහ මොන වගේ වෙලාවල් වලදීද කියලා. නව වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලියක් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේදී අපිට මේක ගොඩක් වැදගත් වෙනවා. යම් කිසි ක්‍රියාවලියක් නිෂ්පාදනයක් සේවාවක් වෙනුවෙන් නව වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලීන් සංවර්ධනය කිරීම වගේ අවස්ථාවලදී අපිට මේක වැදගත් වෙනවා. ඊළඟට පුනරාවර්තීය වැඩ ක්‍රියාවලියක් නිර්වචනය කිරීමට අර්ථ දැක්වීමට අපිට ප්‍රයෝජනවත් වෙන සංකල්පයක් තමයි මේක. ගැටලු හෝ මූල හේතු හඳුනා ගැනීමට, තහවුරු කර ගැනීමට, ගැටලු ප්‍රමුඛතා අනුපිළිවෙලකට සැකසීම සඳහා දත්ත රැස් කිරීම සහ විශ්ලේෂණය කිරීම වගේ දේවල් වලට වගේම ඒක සැලසුම් කරන්නත් අපිට මෙය භාවිත කරන්න පුළුවන්. පද්ධතියේ ඕනෑම වෙනසක් ස්ථාපනය කරන්න සහ එම වෙනස්කම් ක්‍රියාවලියට නැංවීම සඳහා අඛණ්ඩ වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලින් දිරිමත් කරන්නත් මේක බොහෝ අවස්ථාවලදී භාවිත වෙනවා. මොකක්ද එතකොට PDCA කියලා කියන්නේ? ඒ කියන්නේ plan, do, check and action කියන වචන හතරේ මුල් අකුරු හතර එකතු කරලා තමයි PDCA කියන වචනය හදලා තියෙන්නේ. අපි මේක උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කරගනිමු. අපි උපකල්පනය කරමු අපිට ආයතනයක් තියෙනවා. ඒ ආයතනයේ ගැටලුවක් තියෙනවා. මොකද්ද මේ ගැටලුව? ගැටලුව තමයි පාරිභෝගික පැමිණිලි විශාල වශයෙන් ගලාගෙන ඒම. මේ ගැටලුව විසඳන්න PDCA සයිකල් එක භාවිත කරන්නේ කොහොමද? පළවෙනි පියවර තමයි plan. ගැටලුව හෝ වැඩි දියුණු කිරීම සඳහා අවස්ථාවක් හඳුනාගෙන එය විසඳීමට සැලසුම් සකස් කිරීම. එතකොට අපිට තියෙන ගැටලුව මොකද්ද? ගැටලුව තමයි පාරිභෝගික පැමිණිලි විශාල වශයෙන් ලැබීම. අපි මේක ගැන හොයාගෙන යද්දී අපිට හොයාගන්න පුළුවන් වෙනවා මේ පැමිණිලි වලින් බහුතරය බෙදා හැරීමේ වේලාවන් සම්බන්ධව පැමිණිලි. ඉතින් අපි සැලසුම් කරන්න අවශ්‍ය දේවල් මොනවද? අපිට පුළුවන් සමාගමට අමතර බෙදා හැරීමේ රියදුරන් බඳව ගන්න. බෙදා හැරීමේ කාලසටහන් සංශෝධනය කරන්න. ඒ වගේම ට්‍රැකින් සිස්ටම් එකක්. ඒ කියන්නේ ලුහු බැඳීමේ පද්ධතීන් වැඩි දියුණු කරන්න පුළුවන්. මේ වගේ දේවල් සහ ඒවා සිදු කරන ආකාරය ගැන සැලසුම් සකස් කිරීම තමයි මේ පියවරේදී සිද්ධ කරන්නේ. දෙවැනි පියවර වෙන්නේ do. ඒ කියන්නේ මීට පෙර පියවරේදී අපි සැලසුම් කරපු දේවල් ක්‍රියාවට නැංවීම තමයි මෙහිදී සිද්ධ කරන්නේ. ඇතැම් අවස්ථාවලදී මේ සැලසුම් සම්පූර්ණ ක්‍රියාවලියටම යොදාගන්නේ නැතුව කුඩා කොටසකට ඇප්ලයි කරලා බලන්න අපිට සිද්ධ වෙනවා. ඒකත් අයිති වෙන්නේ මෙන්න මේ පියවරටම තමයි. තුන්වෙනි පියවර තමයි check. ඒ කියන්නේ මීට පෙර පියවරේදී කරපු ක්‍රියාවල ප්‍රතිඵල පරීක්ෂා කිරීම, අධීක්ෂණය කිරීම සහ තක්සේරු කිරීම. එතකොට අපිට පුළුවන් අපේ සමාගමේ නව බෙදා හැරීමේ වේලාවන්, ඒ ක්‍රියාමාර්ග ගැන පාරිභෝගිකයන්ගේ අදහස් සහ බෙදා හැරීමේ ක්‍රියාවලියේ නිර්වද්‍යතාව කොහොමද කියලා දත්ත සහ තොරතුරු රැස් කරන්න. අවසාන පියවර වෙන්නේ action. ඒ කියන්නේ පරීක්ෂා කිරීමේ පියවරේ ප්‍රතිඵල මත පදනම්ව අවශ්‍ය ගැළපීම් සහ වැඩි දියුණු කිරීම සිදු කිරීම සහ ඒවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම. අපි අර උදාහරණයටම ගියොත් පරීක්ෂා කිරීමේදී අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා බෙදා හැරීමේ වේලාවන් වැඩි දියුණු වෙලා කියලා. එතකොට සමාගමට පුළුවන් වෙනවා ඒ වත්මන් සැලැස්ම දිගටම පවත්වගෙන යන්න. යම් හේකින් ඒක අසාර්ථක නම්, බෙදා හැරීමේ වේලාවන් වැඩි දියුණු වෙලා නැත්නම් සමාගමට සිද්ධ වෙනවා ආරම්භක සැලැස්ම සංශෝධනය කරලා ඒ සඳහා වෙනත් ප්‍රවේශයක් ලබා ගන්න. පද්ධතියක් ඇතුලේ
තියෙන ගැටලු විසඳීමේ ක්‍රියාවලියේදී මේ සයිකල් එක මේ වක්‍රය දිගින් දිගටම ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා.